ශ්‍රී ලංකා ලොතර ඉතිහාසයේ මෙතෙක් බිහි දෙවැන්තම ජයග්‍රාහකයාට හිමි රුපියල් 62 කෝටි 98,55,919 වාර්තාගත මුදල් චෙක්පත ප්‍රදානය කිරීමට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මේ වනට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පසුගිය 2026 පෙබරවාරි 19 වනදා දිනුම් මැදූ ජයමල්ල කප්රුක ලොතරැයි පතකින් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වී තිබෙනවා. එදිනදා ජීවන අරගලයේ ජය ගැනීම සඳහා ලොතරැයි පතකින් වාසනාව උරගා බලන ලක්ෂාන්ක්‍යාත ජනතාවක් සිටින රටක එක් නාඳුන්න පුද්ගලයෙකුගේ දෛවය මේ ආකාරයෙන් වෙනස් වීම සැබවින්ම විස්මිතයි. රුපියල් කිහිපයක් වියදම් කර මිලදීගත් කඩදාසි කැබැල්ලකින් එක් රැයකින් පරම්පරා ගණනාවකට සරිලන ධනයක් ගෙන්වනු ඇතැයි ඔහු හෝ ඇය කිසිදා නොසිතන්නට ඇති. මෙම අතිවිශාල මුදලක චෙක්පත නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බලධාරීන් පෙන්වා දෙන පරිදි මෙම ත්‍යාග මුදල මෙරට ලොතරැයි ශේෂ්ත්‍රයේ නව සන්ධිස්ථානයක් සලකුණු කරන අතර ඒ ලොතරැයිපත් කෙරෙහි මහජනතාව තුළ ඇති අතිමහත් උනන්දුව මෙන්ම ශේෂ්ත්‍රයේ දිනෙන් දිනම ඉහළ යන ත්‍යාග පිරිනැමීමේ ධාරිතාවද මනාව පිළිඹු කරන්නක් ලෙසද සටහන් වී තිබෙනවා.